අපි සාමාන්‍යයෙන් හීන දකිනවා. ඉතින් ඒ හීන දකින සමහර හීන අපිට හිතනවා ඇත්ත වුණා නම් කොයිතරම් දෙයක්ද කියලා. අපි උදේට නැගිටලා කියනවා අම්මට තාත්තට කියනවා අම්මේ මම මේ හීනයක් දැක්කා. පළතුරු පාරක් දිගේ ලස්සන පාරක් දිගේ යනකොට ඇපල් මිදි හැදිලා හැම තැනම. ඉතින් මේ වගේ චූටි හීන අපි දැකලා තියෙනවා. හැබැයි මේ හීනේ හැබෑවක් නා. ඒක කොයිතරම් වටිනවද? අන්න ඒ වගේ හීනයක් දැකපු හීනයක් පොඩි කල් දැකපු මට හැබෑ වුණා මේ ඊශ්‍රායෙල් ඇවිල්ලා. මේ තියෙන්නේ ඒ වගේම හරි සුන්දර හැබෑවිච්ච හීනයක්. මේ තියෙන්නේ දැකපු සැනින් හඳුනා ගන්න පුළුවන්. ඕ ඇපල් ගහක්. කෙටි වලින් පරවිච්ච බොහොම රසම රස ඇපල් තියෙන ඇපල් ගහක්. සාමාන්‍යයෙන් අපේ ලංකාවේ අපිට ඇපල් ගහකින් ඇපල් ගෙඩියක් මෙහෙම කඩා ගන්න ලැබෙනවා කියන්නේ එක්තරා විදිහක හීනයක් තමයි. ඉතින් මේ ඒ වගේ ගෙඩි වලින් පරවිච්චි දකින්න තැන හැමතැනම තියෙන ඇපල්. මේ ඇපල් තාම පුංචි. හරියට මෝරලා නැති වෙන්න පුළුවන්. හැබැයි අපි බේබි ඇපල් කියලා කියන්නේ මෙන්න මේ જાතියට. බොහොම රසවත්. බේබි ඇපල් වර්ගයක් තමයි. ඇපල් වලින් පිරුණු ඇපල් විතරක් නෙමෙයි. මේ පැත්තේ හැමතැනම දෙලුම් ගස් වලින් බර වෙලා. දෙලුම් ගස් වල දෙලුම්. පේර ගහේ නම් තියෙන්නේ තාම මල් විතරයි. හැබැයි ඉතින් ගහ පුරාම පේර මල්. බලන්නකො මේ බලන්නකො මේ ගහේ කොච්චර සාරවත් මේ නාරං හැදලාද කියලා. මේ පුංචි ගහක්. මේ නම්බ තියෙනවා. තමන්ගේ විඩාව නිවා ගන්න බොහොම සනීපෙට වාඩි වෙලා ඉන්න දැන් හදලා බොහොම අලංකාරවත්ව නිමතනම පළතුරු. වල්වර්ගයක් වල්ලිංගුරු. හැබැයි මේ වල්ලිංගුරු මෙහෙට නම් ආශිර්වාදයක් කියලා. රාජ්‍ය අනුග්‍රහයෙන් තමයි මේ දේවල් බොහොම මේ පාරවල් ලස්සන කරන්නේ. ඒක බොහොම ලස්සනට අලංකාරවත්ම බොහොම ලස්සනට හදලා තියෙනවා. මේ තින්නේ වගේ මේ රටේ පළතුරු ගහක්. මේ හැම ගහක්ම බොහොම ප්‍රයෝජනවත්. මේවට කියන නන්න හරියට මම දන්නේ නැහැ. හැම තැනකම මිදිවැල් දකින්න පුළුවන්. මේ තියෙන්නේ අලිගට පෙර ගහක්. තාම පුංචි ගෙඩි. හැබැයි ඉතින් මේවයි බොහොම යහමින් මේ අලිගට පෙර හැදෙනවා. හැදිලා තියෙනවා. මේ පරිසරයේ ගාස කිට්ටු තියෙන වගේමනේ. ඉතින් බොහොම රියලි පරිසරයක වුණත් මේවනම් ගෙඩි හැදෙන එක යසටම වෙනවා.
මේත් තියන්නේ ඒ වගේම තමන් පළතුරක්. හැබැයි මේ නම නම් හිතා ගන්න බෑ. මේ තින්න පළතුරු වල ගොඩක් අපි කාලත් නැත් දැකලත් නැහැ. මේවා කඩවල වල ඉතින් විකුණන් තියෙනවා. ඉතින් මේ පාරවල් වල පුංචි දරුවෝ සෙල්ලම් කරන්න එහෙම යනවා එනවා. මේ මාවත් බොහොම ලස්සන අලංකාර මල් හදලා තියෙනවා. අපිට මේ දේවල් දකිනකොට එක දෙයක් තේරුම් ඕලට දැනටමත් එක තේරුම් ගිහිල්ලා ඇති. මේ පරිසරය ප්‍රසිද්ධ පාරක දෙපැත්තක තියෙන්නේ. ඉතින් මේ ප්‍රසිද්ධ පාරක දෙපැත්තක තියෙන මේ පරිසරයේ ඔබට හිතා ගන්න පුළුවන්ද මේ වගේ පළතුරු මේ වගේ පළතුරු තියෙන පරිසරයක් අපිට තිබුණා නම් ඔබ මොකක්ද හිතන්නේ? ඔබට හිතේ අපේ ලංකාවේ තිබුණොත් එක මිදි ගෙඩියක් තියා කලයක්වත් ඉතුරු වෙයිද කියන්නේ? ආකල්ප ඒක ඇත්ත. අපිට ගොඩක් දේවල් වෙනස් කරගන්න වෙලා තියෙනවා. වෙනස කියන්නේ අන්න ඒවට. බලන්න මේ මල් කොච්චර ලස්සනද කියලා. איפה פרח צהוב? תריחי את הפרח. මේ පුංචි පැටව් תריחי את הפרח. හැදිලා තියෙන්නේ මේ මල් වගේනේ. ඉතින් ඒ වගේ චූටි බබාලාට තමයි මේ පරිසරය හදලා תראי ענבים. මේ පරිසරය හදලා תראי තියෙන්නේ. כמה ענבים. וואו, תראי שמה. תראי ענבים. බලන්නකො මූණ තියෙන සිරියා තියෙන අපූර්ව ඒ දරුවෝ මේ පරිසරයට ආදරය කරන විදිහට තමයි මේ හැම දෙයක්ම නිර්මාණය කරලා තියෙන්නේ. දෙමාපියෝ තමන්ගේ දරුවන්ට පරිසරය ගැන පළතුරු ගැන කියලා දෙනවා. මිදි වලින් හැක්කිරිලා ඊනියක් වගේම තමයි. לא, אני רוצה שתבואי. בואי תראי מה הולך פה בסככה של הענבים. את מטרפת. הנה עוד ענבים. මේ විදිය හැම තැනකම මේ පාරේ හදලා තියෙනවා. ඉතින් මේ පාරේ සියලු තැන්වල මම හිතන්නේ ලංකාවේ තියෙන ගොඩාක් පළතුරු මම දැක්කේ නැති රම්ටන් වලින් විතර වෙන්නේ නැති. දෙල්ලුම්, අඹ, පේර, ඒ වගේ මිදි, අලිගට පේර මේ විදියේ හැම තැනකම හදලා තියෙනවා. මේ හදලා තියෙන්නේ හරිම අලංකාර විදියට. ඉතින් මේ දේවල් පාලනය කරන්න හැමදේම කරන්නේ මේ රජේ. හැබැයි ඉතින් මේ මිනිස්සු මේවා මේ රකින්න විදිය, හානි නොකර බොහොම ආදරෙන් බලා ගන්න විදිය, තමක් දරුවන්ට මේ කියලා දෙන විදිය හරි අපූර්වයි. මටත් මේක හේනියක් වගේ. ඇත්තටම මේ වගේ දෙයක් අපේ ලංකාවෙත් දවසක දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ දැන් ඉන්න අපේ පාලක ඇත්තන්ටත් මේ වගේ දෙයක් දැකලවත් අපේ ලංකාවෙත් මේ වගේ ආදර්ශයක් කරන්න පුළුවන් නම් අපේ මාවත් තුළ අපේ මිනිස්සුන්ගේ ආකල්ප ටික අපිට හදන්න පුළුවන් නම් බොහොම අලංකාරවත් විදියට මේ වල්ගහක් වුණත් රාජ්‍ය අනුග්‍රහයෙන් තමන්ගේ අලංකාර මල් ටික මේ මිනිස්සු වෙනින් දාහද කරලා තියෙනවා. ඉතින් බැලූ ඇත පෙන්නේ ගෙඩි වලින් පිරුණු පළතුරු ගස්. මේ මිනිස්සු ඊශ්‍රායල් මිනිස්සු හරි කැමති ගස් කොළන් වලට. ඉතින් ඒ නිසාම මෙලා යන්න තැන කාන්තාරයක් වුණත් ගස් කොළන් හදලා සම්පූර්ණ පරිසරයේ අලුත්ම පරිසරයක් කරලා මවලා තියෙනවා.
මේ වෙලාවේ මාත් එක්ක ඉන්නවා මගේ අතිජාති මිත්‍රයා වාසන් අපිට මේක මම කිව්වෝගේ මේක හීනයක් නේ. ඔව් අපි දැකපු හීනයක් තමයි මේ මිනිස්සු අපිට සැබෑ කරලා පෙන්නුවේ. ඉතින් මේ දේ මේ අපිට කරන්න පුළුවන් නම් අපේ ලංකාවේ අනිවාර්යෙන් මේ ඉඳලා ගිහිලා පළවෙනි එක කරන්නේ මේවා තමයි. ඉතින් මෙහෙමයි මේ හදලා තියෙන්නේ පුද්ගලික වත්තක් නෙවෙයි වසන්. මේ තියෙන්නේ රජයේ අනුග්‍රහයෙන් තියෙන මාවතක්. මේකේ කිසිම ආරක්ෂකයක් කවුරුත් නැහැ. හිතා ගන්න පුළුවන් ද වාසන් මේ වගේ පරිසරයක කිසිම ආරක්ෂක නැතුව මේ වගේ පළතුරු විශාල ප්‍රමාණයක් ගෙඩි පිටින් හැමතැනම තියෙනකොට ඇපල් අපි දැක්කා ඇපල් මිදි හැම දෙයක්. ඉතින් මේ දෙයක් අපේ ලංකාවේ තිබුණොත් මොන වගේ තත්ත්වයක් එයිද වාසන්? මට මතකයි බොස්කඩියක් කඩලා යන්න නැහැ කියලා මතක නේද? ඒකත් උසාවි ගියා. ඉතින් එහෙම රටක අපි ජීවත් වෙන්නේ අපිට මොනවෙන් අඩුවක්ද? මේ වතුර බින්දුවක් නැති මේ පරිසරයක මේ මිනිස්සු මේ මවලා තියෙන දේවල් මේ අපිට පිටපස්සෙ තියෙන මේ මිදි බැලු හැමතැනම මිදි වලින් නැක්කේනවා. මිදි ඇපල් නෑ අම්බ පේර මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න මම මේක වීඩියෝ එක හම්බ කරලා සල්ලි හම්බ කරන දෙයක් කරන්නේ නැහැ. පුළුවන් නම් අපේ ලෝකංගේ හැරෙන්න මේ දේවල් ලෞකික තියෙනවා. අපිට මෙයක් කරන්න බැරි ඇයිද කියන එක හිතෙන්න පුළුවන් තරම් ෂෙයා කරලා අපේ රට එක තැනකට ගන්නකම් පාසන් අපි අනිවාර්යයෙන්ම ෂෙයා කරලා කෙසේ වෙතත් තමන් හිතාගන්න තමන් කවදා හරි තමන්ගේ වත්තේ හරි තමන්ගේ ඉස්සර හරි මේක දෙයක් කරන්න පුළුවන් නම් හරහවට. ඉතින් අපගේ ආකල්ප අපි ඒකත් එක්කම වෙනස් කරගන්න ඕනේ. අන්න ඒ වගේ දෙයකදී හානි නොකර කිසිම හානියක් නොකර මේක පවත්වාගෙන යන්න උදව් කරන්න ඕනේ. ඉතින් අපි ශ්‍රී ලාංකික විදියට අපි මේ ගිරි දැක්ක කියලා කඩාන බිඳගෙන එහෙනම් ලොකු විනාශ කරන්නේ නැහැ. අය අපි මෙතෙන්ට ආවම අපි සම්පූර්ණ වෙනස් වෙනවා. අනිවාර්යෙන්. සිංහල මට්ටමේ தமிழவும் சொல்லணும் මේ. ஓகே. என்ன சொல்லுங்களே. நம்ம நாட்டை பொறுத்தளவுல பல வகை இல்லை. தண்ணி இருக்கு வேணுங்கிற மாதிரி உற்பத்தி ஆகும். ஆனா யாரும் விரும்புறது இல்லை. எனக்கு ஆசை இங்க இருந்து எப்ப போறனோ அப்ப போயிட்டு வளர்க்கறது பழங்களை நடுறது. இங்க எப்படி இருக்கோ அதே மாதிரி நம்ம தோட்டத்திலையும் அதே மாதிரி நட்டு வச்சு நம்ம சாப்பிடணும் ஆசை. அப்படின்னா சொல்ல தேவையில்லை. தண்ணி இல்லாத ஊர்லயே எப்படி வளர்க்குறாங்கன்னா தண்ணி இருக்க நம்ம நாட்டுல இதுக்கு மேல வளர்க்கலாம். මගේ යාළුවනේ හැමෝටම කියන්නේ අපි වෙනස් කරමු. අපි ආකල්ප හදමු. අපේ දරුවෝ උගේ ආකල්ප වෙනස් කිරීම තියෙන දෙමාපිය අතේ. ගුරුවරුන්ට වඩා චූටි කාලෙම අර හේලි කියන චූටි දරුවා වල දකින්න නැති වීඩියෝ හේලිගේ දරුවා ඒ පරිසරයට ආසා කරන විදිය ඒ මල් අත ගන්න විදිය කඩන්නේවත් නැහැ. ඇයි මිදි ගෙඩියක්වත් කඩන්නේ නැහැ මේ මිනිස්සු. මේ චූටි දරුවා හදලා තියෙන විදිය ආදරෙන් ඒක අත ගන්න. ඉතින් මේක තමයි වසන් හැදෙන්න ඕනේ. මේගලන් ඇවිල්ලා ලස්සනටයි ආසාවටයි අපි කණ්ඩා දන්නේ. මේ රටේ කණ්ඩා දන්නේ මේගලන් ලස්සනට. අපිත් අදමු ලස්සන වෙන්න. ප්‍රාර්ථනා කරමු අපේ ලංකාවත් සම්පූර්ණ ලංකාවත් යාපනයේ වවුනියා කොළඹ ඕන පළාතක මේ වගේ සුන්දර පළතුරු උයන්නතු කරමු. அது சமத்துவங்க அது முக்கியமான கதை தான். கட்டாயம் வளர்ப்போம். தேங்க்யூ. நன்றி.